බලමු නිවැරදිව 1xbet ගේමින් account එකක් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි 1xbet app එක මේ විදිහට open කරගන්න ඕනේ. මේ විදිහට app එක open කරගත්තට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙනවා registration කියලා. අපි registration එක click කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ in one click කියන එක click කරන්න. පළවෙනියටම තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා promo code කියලා. මේ promo code එකට අපි දෙන්න ඕනේ නදී 93. ඒක තමයි promo code එක. ඒක අනිවාර්යයෙන්ම දෙන්න නදී 93 කියන promo code එක. ඊට පස්සේ යට click mark මෙතන click mark එක දාන්න. ඊට පස්සේ registration දෙන්න. ඊට පස්සේ I am not a robot කියන තැනට tick mark එක දෙන්න ඕනේ. මෙතන අපිට තියෙන්නේ කාර් තෝරන්න. වම් පැත්තේ උඩ තෝරන්න ඕනේ මොනවද කියලා මෙයාලා පෙන්නනවා. අපි හරියට ඒ ෆොටෝ ටික ක්ලික් කරලා වෙරිෆයි කරන්න ඕනේ. ඊට පස්සේ I am not a robot කියලා එනවා. ඊට පස්සේ මේ විදිහට එනවා username password. මේක හොඳම වැඩේ තමයි අපි මේ username password එක screenshot එකක් ගහලා තියාගන්න එක. නැවත මේ username password මොනම අවස්ථාවකදීවත් අපිට ලබා ගන්න වෙන්නේ නැහැ. ඔයා ගේමින් app එක ෆෝන් එකෙන් අයින් කරත් අපිට මේ නැවත app එක download කරලා මේ username password තියෙනවනම් log වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන next දෙන්න ඕනේ. මේ මෙතන 1992 මේ මාසෙනේ තියෙන්නේ. අපිට මාසේ මාරු කරගන්න පුළුවන්. මේ එකට වම් පැත්තේ දකුණු පැත්තේ පොඩි ඊතල දෙකක් තියෙන. ඒ ඊතල දෙක ක්ලික් කරලා අපිට මාසේ වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දිනේ ක්ලික් කරන්න ඕනේ. ඕකේ දෙන්න ඕනේ. ඊට පස්සේ උපන් ස්ථානයේ තමයි place of birth කියන්නේ. අපි එතනට උපන් ස්ථානයේ ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ region එකට ගිහිල්ලා ඉවර වෙලා අපේ පළාත දෙන්න ඕනේ. මේ දේවල් අනිවාර්යයෙන්ම හරියට දෙන්න. නැත්නම් අපේ සල්ලි withdraw කරද්දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙන්න ඕනේ city එක. ඊට පස්සේ දෙන්න ඕනේ address එක. ඊට පස්සේ මෙතෙන්ට දෙන්න ඕනේ අපි identity එකකින් මේ account එක හදන්න පුළුවන්, passport එකකිනුත් හදන්න පුළුවන්, driving license එකකුත් හදන්න පුළුවන්. අපි මොකෙන්ද හදන්නේ කියලා මේක මෙතනින් දෙන්න ඕනේ. මම හදන්නේ identity card එකෙන්. ඊට පස්සේ serious if have කියලා තියෙන තැනට මොකක්ද දෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ document number කියන තැනට දෙන්න identity number එක. ඊට පස්සේ මෙතන ඊට යට එක date of issue කියන්නේ identity නිකුත් කරපු දිනේ දෙන්න ඕනේ. ඊට පස්සේ මේ issued by කියන්නේ නිකුත් කරේ කවුරු විසින්ද කියලා තමයි මේ අහන්නේ. අපි එතෙන්ට දෙන්න ඕනේ ශ්‍රී ලංකා government. ඊට පස්සේ save දෙන්න. okay දෙන්න. හරි. දැන් අපේ ගේමින් account එක successfully වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා නේද මේකේ උඩින්ම තියෙනවා enter details එකට යටින් තියෙනවා account number කියලා. 125 41 01 605 කියන නම්බරේ ඒක තමයි මේ game account එකේ නම්බරේ. සෑම අවස්ථාවකදීම ඔයා මේ ගේමින් account එකට මුදල් deposit කරගන්නවා නම් සල්ලි දාලා receipt එක WhatsApp කරලා ඉවර වෙලා අපිට මේ නම්බර් එක විතරක් ටයිප් කරලා එවන්න ඕනේ. මම හිතනවා ඔයාලට මගේ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. හදන සාර්ථකම විදිහ මේක තමයි. Thank you.